සියලු දෙනා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක ගෙනලා තින්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය නිකුත් වෙන්නේ කවදද කියන එක සම්බන්ධව දැනට තියෙන තත්ත්වය සම්බන්ධව කතා කරන්න. කරනවා මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් bell icon එක press කරලා එකතු කරගන්න. මොකද අපි ඉදිරියට අධ්‍යාපනය සම්බන්ධ වටින වීඩියෝස් අපේ නාලිකාව හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා සම්පූර්ණ විස්තරයක් කතා කරමු. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අධ්‍යාපන පොදු සාධික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසයේ අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙම විභාගයේ ප්‍රතිඵල අද දිනයට පෙර ලබා දීමට මීට පෙර සැලසුම් කළා. ඒ කියන්නේ මේක අප්‍රේල් 20 තාම එක මෙන්න මේ නිවුස් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ නිවුස් එක ඇවිල්ලා තියෙන අප්‍රේල් 20 කෙසේ වෙතත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාල සීමා ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 3,33,185ක් පෙනී සිට තිබෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති 2025 අප්‍රේල් මාස කැලෙන්ඩර් එක. ඔයගොල්ලෝ දකින්න ඇති මම වීඩියෝ එකේ මුලදී කිව්වා මේ විදිහ සඳහන් කරලා තියෙනවා අප්‍රේල් මාසයේ අවසාන වීමට ප්‍රථම ලබා දෙනවා කියලා. එතකොට අද ඉඳන් ගත්තොත් එම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 23 24 25 26 27 28 29 30. එතකොට දල වශයෙන් බොහෝ දුරට අද 23 නිකුත් වෙන එකක් නැහැ. එතකොට 24ත් මම හිතන්නේ නිකුත් වෙයි කියලා. ඒ ගත්තොත් එම අපිට සාමාන්‍යයෙන් දවස් කිහිපයක් තියෙනවා. දවස් 6ක වගේ ආසන්න කාලයක් අපිට තියෙනවා. එතකොට අපි බලමු මේ දිනවල ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම නිකුත් වෙයි. මේ විදිහ සඳහන් කරලා තියෙන ප්‍රතිඵලය නිකුත් කරනවා කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට අපේක්ෂාවෙන් ඉන්න පුළුවන් මේ මාසය අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබා දෙනවා. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න අනිවාර්යයෙන් වීඩියෝ එක සෝෂල් මීඩියා පැත්තට හොඳට ෂෙයා කරලා එකතු වෙලා එහෙනම් සිරිදාරි ජයෙන් ජයම වේවා.